හොඳයි සුබ දවසක් කියලා ඔයාලා හැම කෙනෙක්ම අදත් ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඊශ්‍රායලය ඇමරිකාව එක්ව ඉරානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමත් සමග මේ වෙනකොට ගෝලීය තෙල් අර්බුදයකට මුහුණ දෙලා සිටිනවා. ඉතින් ඒක ලංකාවට පොදුයි. ඉතින් මෙන්න මේ අර්බුදය කළමනාකරණය කිරීම සඳහා 2026 3:15 එනම් අද දිනේ ඉඳලා QR ක්‍රමය නැවත හඳුන්වා දීලා දිනවා. ඉතින් මෙන්න මේ QR කෝඩ් එක ඔයාලා 2022 වගේ කාලේ කලින් හදාගත්ත මතක ඇති. ඉතින් අන්නේ හදාගත්ත QR කෝඩ් එක නැවත ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් හෙට ඉඳලා ඒ කියන්නේ 16 වෙනිදා ඉඳලා තෙල් ගහනකොට ඔයාලට මෙන්න මේ QR කෝඩ් එක ඕන වෙනවා. හරිද? ඉතින් මම මෙන්න මේ පෙන්නන විදියට fuelpass.government.lk කියන වෙබ්සයිට් එකට යන්න මම ලින්ක් එක description එකේ දාලා තියන්නම්. මෙතන මෙන්න මේ vehicle register කියන option එකෙන් තියෙන්නේ ඔයාලට අලුත් vehicle එකක් register කරගන්න. ඉතින් මම ඒ ගැන නෙවෙයි දැන් වීඩියෝ එක කරන්න හදන්නේ. මෙන්න මේ vehicle login කියන option එකෙන් තියෙන පැරණි register වුණ වාහනයේ QR එක download කරගන්න කොහොමද කියලා දෙන්න හදන්නේ. හරිද? මෙතන ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඉංග්‍රීසි සිංහල දෙමළ මාධ්‍යයෙන් මේ භාෂාව ඕනනම් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම ඉංග්‍රීසි භාෂාවෙන්ම තියාගෙන ඉදිරියට යනවා. හරිද? මෙතන vehicle login කියන option එක ක්ලික් කරාම ඔයාලා යනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. මෙතන ඔයාගේ රෙජිස්ටර් වුණ ෆෝන් නම්බර් එක එන්ටර් කරන්න ඕනේ. හරිද? එන්ටර් කරලා send OTP කියලා තියෙන ඔප්ෂන් එක ක්ලික් කරන්න. මේක ක්ලික් කරාම ඔයාලා දැන් දීපු ෆෝන් නම්බර් එකට එනවා ඔයාගේ OTP එක. ඉතින් මේක වැඩි වෙලා යන්නේ ඉක්මනින් එනවා. මෙතන මෙයාලා කවුන්ට් කරනවා විනාඩි 5ක් ඇතුළත එන්න කියලා. ඒ වුණාට එච්චර වෙලාවක් යන්නේ නැහැ. තප්පර කිහිපයක් යද්දී එනවා. ඉතින් මේ ෆෝන් එකට ආපු මෙතන එන්ටර් කරගෙන login කියන ඔප්ෂන් එක දුන්න ගමන් ඔයාගේ කලින් රෙජිස්ටර් වෙලා තියෙන vehicle එක සහ ඒකේ QR එක එනවා. මේක පෙන්නනවා ඔයාට කොච්චර weekly quote එකක් තියෙනවද, ඔයා කොච්චර දැනට use කරලා තියෙනවද සහ තව ඉතිරි වෙලා තියෙනවද කියලා. හරිද? ඉතින් මෙන්න මේ පෙන්නන QR එක send QR code to my mobile කියන option එක දුන්නොත් ඔයාගේ mobile phone එකට මේ QR එක send කරනවා. එහෙම නැත්නම් download QR කියන option එක දුන්නාම QR එක download වෙනවා. හරි. ඉතින් මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ කොහොමද පැරණි රෙජිස්ටර් වුණ QR එක download කරගන්න කියලා. ඉතින් ඔයාලා අලුත් vehicle එකකට රෙජිස්ටර් වෙනවා නම් කොහොමද කරන්න කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඉතින් අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක වෙන්න එපා. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයේ හමු වෙනකන් අතට ගිහින් එන්න හැම කෙනෙක්ටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.